අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට තිරමිසු කියන ඉතාලියන් ඩෙසර්ට් එකක් අරගෙන ආවේ. මේක හදන්නත් ගොඩාක් ලේසියි. බලමු කොහොමද හදන්නේ කියලා. මම මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 400ක් අරගෙන තියෙනවා. මම ටිකක් වැඩිපුර හදාගත්තා. ඔයාලට මේ ප්‍රමාණය වැඩි නම් මේ වලින් භාග දාලා හදාගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ක්‍රීම් ටික බීට් කරගන්න ඕන. අයිස් වතුර එකක් යටින් තියලා බීට් කරගන්න. එතකොට ඉක්මනින්ම හොඳින් බීට් කරගන්න පුළුවන්. මම මේකට සීනි මේස හැඳි 2මාරක් එකතු කරගත්තා. ඔයාගේ රස අනුව මේ සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේකට පවුඩර් සුගර් තමයි යොදාගත්තේ. ඒ වගේම ඔයාට පුළුවන් මේකට කැමති නම් මෙල්ල බිංදු 2-3කට එකතු කරගන්න. වැනිලා අවශ්‍යම නැහැ. එකතු කරගත්තොත් හොඳ සුවඳකට ඔයාට මේක හදාගන්න පුළුවන්. දැන් මේක බාගෙට බීට් වුණාට පස්සේ මේකට මම මස්කර්පෝන් චීස් ග්‍රෑම් 400ක් එකතු කරගෙන තියෙනවා. ඔයාට මේකට මස්කර්පෝන් චීස් නැත්නම් ක්‍රීම් චීස් එක උනත් භාවිතා කරන්න පුළුවන්. චීස් එකතු කරගත්තට පස්සේ මේක හොඳ ෆ්ලෆි ගතියට එනකන් ආයෙත් හොඳින් බීට් කරගන්න. දැන් මේ ගානට බීට් කරගෙන මේක පැත්තකින් තියාගන්න. දැන් වෙනම භාජනයක් අරගෙන ඒකට කෝපි කුඩු මේස හැඳි එකක් එකතු කරලා උණු වතුර මිලිලීටර් 100ක් විතර එකතු කරගෙන මේක හොඳින් දිය කරගන්න. ඒ වගේම මම මේකට ලේඩි ෆින්ගර් බිස්කට් අරන් තියෙනවා. ඉතින් ඔයාට මේකට කැමති බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බිස්කට් වර්ගය කෝපි එකේ හොඳින් පොඟවගෙන ඔයා මේක හදන්න ඉන්න භාජනයේ මේ විදිහට අතුර ගන්න. ඔයාට කැමති නම් මේ කෝපි එකට සීනි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. මම නම් සීනි එකතු කළේ නෑ. ඒ වගේම ඔයා මේකට කෝපිම පාවිච්චි කරන්න ඕනෙත් නෑ. ඔයාට ඕන නම් කිරි වර්ගයක් උනත් මේකට යොදා ගන්න පුළුවන්. දැන් බිස්කට් ටික මේ විදිහට අතුර ගත්තට පස්සේ ඒකට උඩින් අපේ ක්‍රීම් චීස් එකෙන් මේ විදිහට උඩින් අතුර ගන්න. බීට් කරපු ක්‍රීම් චීස් එකෙන් භාගයක් විතර මේක උඩට දාගන්න. දාගෙන මේක මේ විදිහට හොඳින් නීට් කරගන්න. ඊට පස්සේ ඒකට උඩින් ආයෙත් අපි පොඟවගත්ත බිස්කට් එකේ ලේයර් එකක් ආයෙත් මේ විදිහට අතුර ගන්න. දැන් මේ බිස්කට් ලේයර් එකට උඩින් අපේ ඉතුරු ක්‍රීම් චීස් ටික ඔක්කොම මේ විදිහට දාගෙන මේක හොඳින් නීට් කරගන්න. ඔයාට හදිස්සියක් නැත්නම් මේක එක රැයක් ෆ්‍රිජ් එකේ තියලා තියන්න. එහෙම නැත්නම් මේක පැය 4-5ක් තියලා තිබ්බාම ඇති. මම මේක ඊයේ රෑ තමයි හදලා ෆ්‍රිජ් එකට දැම්මේ. ඔන්න දැන් මේක රස බලන වෙලාවයි. දැන් ඔයාට පුළුවන් මේකට උඩින් කොකෝ පවුඩර් ටිකක් එකතු කරගන්න. ඔයත් මේ ඩෙසර්ට් එක try කරලා බලන්නකෝ. ඒ වගේම මගේ රෙසිපි එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.